මේ චුට්ටක් වෙනස් සර්කිට් එකක් මේ කස්ටමර් ඕන කිව්වා වාහනේ දොර ඇරියම සිග්නල් ලයිට් එක මෙහෙම බ්ලින්ක් වෙන්න සිග්නල් ලයිට් එකට සම්බන්ධ කරන්න. එයාට ඕන කිව්වේ එයාගේ වාහනේට සම්බන්ධ, ඒ කියන්නේ වාහනේ ලයින් එකට සම්බන්ධ නැතුව බල්බ් ටික විතරක් වෙනම පත්තු කරන්න. බ්ලින්ක් 10ක් බ්ලින්ක් වෙලා නැතර වෙනවා. ඊට පස්සේ ආපහු දොර වහලා ඇරියොත් තමයි වැඩ කරන්නේ. එතකොට කරන්ට් එක ගිහිල්ලාම ආයි වැඩ කරනවා. මේ වීඩියෝ එකක් දැම්මේ ඔයාලටත් ඉතින් මොනවා හරි වගේ දෙයකට ගන්න පුළුවන් මේක. කැමති කෙනෙක් මොනවට ඕනොත් කට්ටි කියන්න හදලා දෙන්න. මේකේ වෙන්නේ දැන් මේකේ වාහනේ සිග්නල් ලයිට් එකේ බල්බ් එක ගාවට කරන්ට් එක දුන්නා නම් එක පැත්තකට දකුණු පැත්තටයි වම් පැත්තට මේ බල්බ් දෙක මම නිකන් දාලා තියෙන්නේ මේ වම් පැත්ත මේ දකුණු පැත්ත කියලා. එතකොට දකුණු පැත්ත වම් පැත්ත වෙන වෙනම වැඩ කරනවා මේකෙන්. සිග්නල් ලයිට් එක වම් පැත්තට දැම්මම දකුණු පැත්ත පත් වෙන ඒ ප්‍රශ්න නැහැ මේකේ. එන්නේ නැහැ. මේ ඇතුලේ රිලේ එකක් දාලා වෙන් කරලා තියෙන නිසා මේ ප්‍රධාන ලයින් එකේට මුත් වයර් කැලේ යමුනන්න කියන්නේ රිලේ කියන්නේ ෆ්ලෑෂ් එක ගාවට වයර් කැලේ යමුනන්න කරන්න දෙයක් මොකුත් නැහැ. මේ කෙලින්ම සිග්නල් බල්බ් එක ගාවට සම්බන්ධ කරාම වම් පැත්තටයි දකුණු පැත්තටයි වැඩ කරනවා. බ්ලින්ක් එක 10ක් වෙලා නැතර වෙනවා. දිගටම පත් වෙන්න ඕන නම් එහෙම තියන්නත් පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න හදලා දෙන්න.